යම් සිදුවීමක විශේෂයෙන්ම අපරාධ සම්බන්ධයෙන් මේ යෙදුම පාවිච්චි කරන්නේ යම් අපරාධයක් සැලසුම් කරලා ක්‍රියාත්මක කරන පුද්ගලයා. ତොර මේ පාස්කු ප්‍රහාරය සිද්ධ කළේ කාගේ වමනාවටද කවුද සැලසුම් කළේ කියන ප්‍රශ්න දෙකට අපි දැන් උත්තර හොයාගන්න ඕනේ. පාස්කු මහපොළකරු හඳුනගන්න නම් හරියට හඳුනගන්න නම් සහරාන් කියන්නේ කවුද කියලා හරියට හඳුනගන්න ඕනේ. මිත්‍රවරුනි, සහරාන්ගේ පොඩි කාලේ ඉඳන් ඔහුගේ පසුබිම ගැන ඔහුගේ සීයාගෙන් පටන් ගන්න. ඌසිබායි කියන ඔහුගේ සීයා තමයි ලංකාවට එන්නේ දකුණු ඉන්දියාවෙන්. සීයාගේ ඉඳන් ඉතිහාස කතාව පොතේ තියෙනවා. ඒක සීයාගේ ඉතිහාස කතාව හොයාගෙන නැති තමයි මට හම්බුනේ හේමමාලා කුමරිය අපිට ලංකාවට දන්ත ධාතු වහන්සේ වැඩම කරපු හේමමාලා කුමරිය මඩකල්පු ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලිකාවක් වශයෙන් හිටියා. අපි දන්නවා ධාතු වංශය ගත්තත් මහා වංශය ගත්තත් හේමමාලා කුමරිය ලංකාවට වැඩම කිරීමේ කතාව තියෙනවා. දීර්ඝව තියෙනවා. ධාතු වංශය තාම දීර්ඝව තියෙනවා. හැබැයි ඊට පස්සේ එතුමියට මොකද වුනේ කියලා නැහැ. මඩකල්පුවේ පූර්ව ඉතිහාසය පිළිබඳ තියෙන පොත් දෙකකින් තමයි හම්බ වුනේ හේමමාලා කුමරිය ප්‍රාදේශීය පාලිකාවක් විදිහට මඩකල්පුවේ ඉඳලා තියෙනවා. අදටත් ඇය දේවතාවියක් විදිහට මඩකල්පුවේ ජනතාව වඳිනවා. සහරාන්ලා ඇගේ පිළිමයක් කැඩීමෙන් තමයි මේ පිළිම විනාශය පටන් ගන්නේ. එතකොට උලගනච්චාර කියලා තමයි දෙමළෙන් කියන්නේ. හැබැයි හේමමාලා කුමරිය බවට ඉතිහාසයේ පිළිබඳ මහාචාර්යවරු තමන්ගේ පොත්වල පර්යේෂණවල තාවුරු කරලා තියෙනවා. කොහොම හරි සහරාන්ගේ ඉතිහාසය අපි පොතේ තියෙනවා. මම කිතා කෙටියෙන් කිව්වොත් වහබ්වාදය කියන අන්තවාදී මතවාදය වැළඳගෙන ඒක ප්‍රචාරය කරන සංවිධාන බිහි කරගත්ත වහබ්වාදී මෞලවීවරයෙක්. ඔය අතරේ ලෝකයේ බිහි වෙනවා ඒකෙත් වෙනම පරිච්ඡේදයක ඉතිහාසය කියනවා IS කියලා සංවිධානය. ඉස්ලාමීය රාජ්‍ය, ඉස්ලාමික් ස්ටේට් නැත්නම් IS කියන සංවිධානය. මේ සංවිධානය අරමුණ තමයි සමස්ත ලෝකයේම එකම ඉස්ලාම් රාජ්‍යයක් බවට පත් කිරීම. මේ සංවිධානයේ නායක අබුබකර් අල්-බග්දාදි 2014 ජූනි 29 වෙනිදා සමස්ත ලෝකෙටම කියනවා අපි සමස්ත ලෝකයේ එකම ඉස්ලාම් රාජ්‍යයක් බවට පත් කිරීමේ යුද්ධය පටන් ගත්තා. ඉරාකයේ සහ සිරියාවේ දැන් අපි බෝධුරට අල්ලගෙන තියෙන්නේ මේ යුද්ධයට එකතු වෙන්න ලෝකේ පුරාම ඉන්න වහබ්වාදීන්ට ඒ රටවලට එන්න කියලා.